ඊළඟට මේ සතියේ සිංහ ලග්න හිමියන්ට කොහොමද කියලා සිංහ ලග්න හිමියන්ට මේ සතිය විවාහයේ කඩිනම් වෙන්න පුළුවන්, ඉක්මන් වෙන්න පුළුවන්. වැඩ කටයුතු වල ඉක්මන්කාරී බවක් හා ඕනෑකමකින් සිදුවීම නිසා පහසුවෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. පහසුවක් ඇති වෙන්න පුළුවන්. පවුලේ සාමකාමී බවක් ඇති කරන මේ සතිය ඔබගේ නෑදෑයින් අතර පැවති අසමගිකම් දුරු කර ගැනීමටද පුළුවන්කමක් ලැබෙනවා. ස්ථාන කරදර ඇතිවුවත් ඒවා සමාදානය කිරීමට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. හවුල් කටයුතු වලින් යම් ප්‍රමාණයකින් ආදායම් තත්ත්වය දියුණු කරගත හැකි වුවත් කාන්තා පක්ෂයේ බාධා අවහිරතා ඇති වෙනවා. විදේශගත වීමට හෝ විදේශයේ සිට මෙරටට හේමට දරන උත්සාහයක් තියෙනවා නම් ඒක සාර්ථක වෙනවා. ඔබ එහෙම විදේශගත වෙලා ඉන්නවා නම් ලංකාවට එන්න හර්ධරයකින් තොරව එන්න පුළුවන්. ඒ වගේම ඒවට බලය ශක්තිය ලැබෙනවා. රැකියා අවස්ථාන් උදා කරන මේ සතිය ඒ සඳහා ඔබට රැකියාව වලට ඇරයුම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වීමට වාසනාව හිමි කරනවා. විවාහ වීමට සිටින ඔබට මේ සතිය ඒ සඳහා යම් ස්ථිර ක්‍රියාමාර්ග වලට යාමට හැකි යාවල ලැබෙනවා. බඩේ ගෑස් රෝග වශයෙන් ගත්තාම බඩේ ගෑස් ඇතිවීම, මුත්‍රා දෝෂ ඇතිවීම, අර්ශස් මාරු ආදී පෙන්වනවා. දැන්ගේ 2 4 7 ජය වර්ණේ රතු සුදු සුබ දිනේ ඉරිදා සඳුදා සතිය උපදේශනේ වශයෙන් ගන්නේ උදාසීනකම පිරිහීමට හේතුවකි, දියුණුවටද බාධාවකි. උද්‍යෝගිමත්ව දවසේ වැඩ ආරම්භ කර දියුණුවන්